තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි අද ඉන්නේ පෙරික් ශාකිමුනි සම්බුද්ධ විහාරයේ නිරය පරිශ්‍රයේ. අද අපි කතා කරන්න යන්නේ මේ නිරයේ පළවෙනි අංගය විදිහට සලකන පංචශීලය රකින්න නැති අය මොන වගේ තත්ත්වවලට පත් වෙනවද කියලා. මේ ඒගොල්ලෝ කරන වැඩ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ස්වාමින් වහන්සේ අපිට දැන් කියලා දෙයි මේ පංචශීලය බිඳින අය, කඩන අයට මොන වගේ ඉරණමක් අත් වෙනවද කියලා. ස්වාමීන් වහන්සේ දුස්සීලකම කියන එක නිරේගාමී පිළිවෙතක් වෙනවා. ඒ දුස්සීලකම පිළිබඳව සඳහන් කරනකොට ප්‍රාණඝාතයේ, අදත්තාදානය කියන හොරකම, කාම විත්‍යාචාරයේ, මුසාවාදයේ, මත්පැන් පානය, මේ පංචශීල කැඩීම නිසා මරණින් මත්තේ දුගතිගාමී වෙනවා. මේ ලෝකේ ජීවත් වෙනකොට නොඑක් හේතුන් යොදාගෙන මේ පංචශීල කඩන මිනිස්සු සිටිනවා. ඒ නිසා කෙනෙක් සත්ව ඝාතනය කරනවා, කෙනෙක් හොරකම් කරනවා, කෙනෙක් කාමීහි වර්ධවා සිටිනවා, ඊළාට බොරු කියලා මිනිස්සු රවට්ටනවා, ඊළාට යහළු මිත්‍රොත් එකතු වෙලා මත්පැන් පානය කරනවා. ඒ වයින් කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් පරිහානියටපත් වෙලා ඊළඟට තමන්ගේ ආයුෂ ඉවරනාට පස්සේ යන තැන තමයි නිරය කියලා කියන්නේ. දැන් මේ පේන්නේ මේ ලෝකයේ ඉන්න මිනිස්සුන්ගෙන් සමහරු කරන වැරදි වැඩ. සත්ව ඝාතනයේ, ඊළාට මේ හොරකම් කිරීම, ඊළාට වැරදි කාම සේවනයේ, ඊළාට බොරු කියලා අනිත් අය රැවටීම, තමන්ගේ වාසිය සඳහා අනිත් අය රැවටීම, ඊළඟට යහළු මිත්‍රොත් එකතු වෙලා මත්පැන් පානය. මේ කියන පංචශීල කඩන ආකාරයයි මෙහි සඳහන් වෙන්නේ. දැන් මේ දර්ශනය පස්පව් කරලා කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් පිරිහිලා ලෙඩ වෙලා දැන් මේ ආරෝග්‍ය ශාලාවේ අන්තිම අවස්ථාවේදී පනාදිමින් ඉන්න අවස්ථාව. යාළු මිත්‍රයෝ හිටියට බොන්න බේබදුකමට ආරෝග්‍ය ශාලාවේ දුක් විඳිනකොට ඒ කවුරුවත් නැහැ. Taman තනියෙන් ඒ දුක පීඩාව විඳ ගන්න ඕන. ඒ නිසා දැන් තනි වෙලා සිටින්නේ මරණ මංචකේ තනියම අවසාන අවස්ථාවට මුහුණ දෙමින් ඉන්න සිද්ධ වෙනවා. ඒකයි දැන් මේ පේන්නේ මරණාසන්න අවස්ථාව. මේ ජීවත් වෙන කාලයේදී වැරදි විදිහට ජීවත් වෙන නිසා දැන් පණ අදිනකොට ගති නිමිති පහළ වෙනවා. ගති නිමිති කියලා කියන්නේ තමන් ඊළඟ භවයේ උපදින්නේ කොහෙද කියන සලකුණු. ඊළඟට කම්ම නිමිති පහළ වෙනවා. තමන් කරපු අකුසල කර්ම. එතකොට දැන් මේ කරපුවා සිහි වෙන නිසා බොහොම අපහසුයෙන් තමන් ඊළඟට ගිහිල්ලා උපදින්නේ අපාය නිසා ඒ අපායේ ස්වභාවයන් පෙනිපෙනී පණ අදින අවස්ථාව මේක. එතකොට මේ මරණ මංචකයේ ඉන්න තැනැත්තාට තමන් කරාපු අකුසල කර්ම නිසා ඊළඟට අපාගත වෙන්න තියෙන පියවර, ඒක ගැන තියෙන ස්වභාවයන්, අපායේ ස්වභාවයන් පේන අවස්ථාව. සමහරට ගිනිදෙල් පේන්න පුළුවන්. ඒ විදිහට ඒ ආකාරයට දැන් මේ අවසාන අවස්ථාවේ ඉන්නේ ඒවා දකිමින්. ඊළඟට අන්තිම මොහොතේදී පහළ වෙන චුතිසිතානුවයි ඊළඟ භවයේ උපදින්නේ. මෙතනින් දැන් මැරිච්ච ගමන් වෙලාවක් නැහැ. ඒ ක්ෂණයේම යම් තැනක උපදිනවා. ඉතින් ඒ තැනැත්තාගේ මරණය සිද්ධ වෙලා ඒ තැනැත්තා අකුසල් කර්ම කරපු නිසා අපාගත වෙනවා. ඉතින්
කය මෙහෙ තියෙනවා. දැන් මේ මිනි පෙට්ටියේ තිබෙන්නේ ඒ මියගේ කෙනාගේ කය. ඒක තමයි මේ පෙන්ලා තියෙන්නේ. කය තිබෙනවා. නමුත් හිත නැහැ. හිත ගිහිල්ලා. ඒ හිත යන ස්වභාවය ගැන තමයි මේ ඡායාවක් තියෙන්නේ. නමුත් එහෙම කල් වේලා ගන්නෙ නැහැ. මෙහෙම මැරෙනකොටම උපදින තැන උපදිනවා. සුගතිය හෝ දුගතිය. අකුසල් කරපුවා දුගතිය ගාමී වෙනවා. කුසල් කරපුවා සුගති ගාමී වෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් හතර වටේ ඥාතීන් බලාගෙන සිටිනවා. මේ තැනත්තාගේ මේ මිනිය වටේ කය පමණයි මෙහෙ තියෙන්නේ. දැන් හිත වෙන තැනකට ගිහිල්ලා. අකුසල් කරපු නිසා මේ අපාගත වෙලා දැන් සිටින්නේ. නුඹ අතිශය දුර්ලභ වූ උත්තර මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන බොහෝ කාලයක් මනුෂ්‍ය ලෝකයේ අකුසල් කරමින්ම ජීවිතය ගත කරලයි මේ නිරයේ උපන්නේ. මිනිස් ලෝකයේ වාසය කරද්දී නුඹට දැක ගන්න ලැබුණේ නැද්ද? නුඹ ඒ පාප කර්ම වලින් වළක්වන්න එනි හිතපු ඒ දේවදූතයන් අනේ යම රජුගේ මට එහෙම කෙනෙක් ගුණ ගැවුනේ නෑ. අනේ මට සමා වෙන්න. මාව මේ සැරේට අතහැරලා දාන්න. අනේ යම රජුගේ මං ආයේ කවදාවත් මේ වැරදි කරන්නේ නෑ. මාව ආයේ මනුස්ස ලෝකෙට යවන්න. අනේ මෙතනත් ඇවිත් බොරු කියන්න එපා. තමුන් මනුස්ස ලෝකයේ දැක්කේ නැද්ද? දැන් මේ මියගිය කෙනා අකුසල කර්ම කරලා නිරේ ඉපදුනහම නිරේ පාලයෝ නිරේ පාලනය කරන අය යමපල්ලෝ කරන්නේ යම රජුරු ළඟට ගේනවා. ගෙනල්ලා සඳහන් කරනවා මේ තැනැත්තා මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලයේදී අමත්තයෝ අපෙත්තයෝ අසාමඤ්ඤෝ අබ්‍රහ්මඤ්ඤෝ ඔය ආදී වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. මව්පියන්ට සැලකුවේ නැහැ, සමර බ්‍රාහ්මණයට සැලකුවේ නැහැ, පින්දහම් කරේ නැහැ. පස්පව දවස කුසල් කරමින් ජීවත් වුණේ කියලා සඳහන් කරාට පස්සේ යම රජුරෝ කරන්නේ යම රජුරෝ ප්‍රශ්න වගේ අහනවා. මේ දේවදූතයෝ දැක්කේ නැද්ද කියලා. දේවදූත කියන වචනේ මේ තැනත්තා දන්නේ නැහැ. එතකොට අහනවා පළවෙනි දේවදූතයා කියලා කියන්නේ බොහොම බිලිඳෙක්. තමන්ගේම මල මූත්‍රවල ගලී ඉන්න කුඩා ළමයෙක් දැක්කේ නැද්ද? දැක්කා කියලා කියනවා. ඉතින් කල්පනා කරේ නැත්නම් ඒ කියලා අහනවා මම පරක් වුණා කියලා කියනවා. ඊළඟට අහනවා වයසටපත් වෙච්ච කෙනෙක් දැක්කේ නැද්ද? ලෙඩ වෙච්ච කෙනෙක් දැක්කේ නැද්ද? ඒ වගේම නොයෙක් වැරදි කිරීම නිසා වද හිංසාවටපත් වෙන අය දැක්කේ නැද්ද? ඊළඟට මැරිච්ච කෙනෙක් දැක්කේ නැද්ද? දේවදූතයා කියලා කියනකොට මේ තැන දන්නේ නැහැ කියලා කියනවා. මේ විදිහට ඇහුවාම කියනවා දැක්කා. ඇයි ඉතින් එහෙනම් මේ කුසල කරේ නැත්තේ? මම පමා වුණා කියලා කියනවා. එතකොට යම රජුරෝ කියන්නේ මේ පමාවට මේ කරපු වැරදි වලට අම්මා තාත්තවත් සහෝදර සහෝදරියන්වත් ඥාතීන්වත් වග කිය යුතු නැහැ. ඔබම වග යුත්තේ ඒ නිසා ඔබේ කරපු මේ වැරදි වලට සුදුසු පරිදි යම් දුක් පීඩා විඳින්න සිද්ධ වෙයි කියලා යම රජුරෝ කියලා යම රජුරෝ නිස්සද්ද වෙනවා. යම රජුරෝ දනුවන් නියම කරන්නේ තමන් ගනාපු කලාව කර්මානුරූපව ඒ දනුවන් තමන් විඳින්න සිද්ධ වෙනවා. ඒක සඳහන් කරලා යම රජුරෝ නිස්සද්ද වෙනවා. ඒ නිස්සද්ද වුණාට පස්සේ මේ යමපල්ල මොකද කරන්නේ? මේ තැනත්තාව ඇදගෙන යනවා. ඒ වද හිංසා වලට පත් වෙන තැන් වලට. ඒකයි කියන්නේ. මෙන්න සම්බි යම රජුරෝ කියන්නේ දඬුවම් නියම කරන කෙනෙක් නෙවෙයි. යම රජුලන්ට ලොකු සංවේගයක් තියෙනවා. මේ සත්‍යය අකුසල් කරලා මේ විදිහේ දුක් විඳිනවා.
මට බුදුරජාණන් වහන්සේ කෙනෙක් දකින්න ලැබෙනවා නම් මට බුදුරජාණන් වහන්සේ කෙනෙක් ධර්මයක් අහන්න ලැබෙනවා නම් මට හුඟක් හොඳයි කියලා. එහෙම සංවේගයෙන් යම රජුට කල්පනා කරනවා. ඒ නිසා යම රජුව කරන්නේ කලාව මොනවා හෝ කුසලයක් තියෙනවා නම් ඒක සිහිපත් කරවීමයි. එතකොට කුසලයක් කරලා තියෙනවා නම් ඒක සිහිපත් වුණාම එතනින් මිදෙන්න පුළුවන්. එහෙම මිදිච්චායි සිටිනවා. ඒ නිසා මේ අකුසල කර්ම කරපු ඇත්තන්ට එහෙම මිදෙන්න ක්‍රමයක් නැහැ. මොකද කරපු කුසලයක් නැහැ. අකුසල්මයි කරලා තියෙන නිසා යම රජුට සඳහන් කරනවා කළා වූ ඒ අකුසල කර්ම වලට ඒ නිසි ආකාරයේ විපාක ලැබෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ කියන කාරණාව සඳහන් කළා. මෙතනත් ඇවිත් බොරු කියන්න එපා. තමුන් මනුස්ස ලෝකයේ දැක්කේ නැද්ද? අලුතින් ඉපදුණු පුංචි ළමයින්ව නැත්තම් හොඳටම වයසට ගිහින් දුර්වලලා ඉන්න මහල්ලන්ව එහෙම නැත්තම් බරපතල විදිහට ලෙඩ වෙලා ඇඳට වැටලා ඉන්න අයව එහෙමත් නැත්තම් වැරදි වැඩ කරලා දරුවෝ විදින අය ඒ වගේම මෙච්චර වහාම පිළිතුරු දෙව. අනේ සමාවසර එමයි ස්වාමීනි මගේ ජීවිත කාලේ එමයින ඕන තරම් කළා ඇති. නමුත් ඒගොල්ලන්ගේ ජීවිත සැබෑ පරිවිදේ වුණාට තේරුම් ගන්න බැරි වුණා. මම මෝඩ වුණා. මම බුද්ධිමත් ඒ දිහා බලුවේ නෑ යම රජුනේ. නුඹගේ මෝඩේ තමුන්ගේ ජීවිතේ යථාර්ථය පෙන්නපු ඒ දේවල් දැකලා නුඹට නිකමටවත් හිතුනේ නැද්ද? ඔය පවුල් වල අපහැරලා හොඳ වෙන්න. පින් කරන්න. දර්ශනීය තියෙන්නේ චින්චමානිකාවයි දේවදත්ත හාමුදුරුවෝ අවීචියට යන හැටි. චින්චමානිකාව බුදුජානක වහන්සේ රබ්බුත් චෝදනා කළා. මේ පාප කර්ම නිසා පණ පිටින්ම අපාගත වුණා. දේවදත්ත හාමුදුරුවෝ බුදුජානක වහන්සේගේ ජීවිතේ නැති කිරීමට ගල් පෙරලා අංග වේද කර්මී කරලා ඒ ආනන්තරේ පාප කර්ම කරගෙන ඒ හේතුවෙන් අවීචියට යන්න සිද්ධ වුණා. පොළොව පලාගෙන අපායට ගියා. මේ දෙදෙනාටම සිද්ධ වුණේ ඒකයි. මේ අකුසල කර්ම කරපු ඇත්තන්ට පස්වැදෑරුම් වද බන්ධන දෙන එකයි. මනුෂ්‍ය ලෝකයේ ඉන්න කාලයේදී දන් පින්කම් කරන ඒවාට හිරිහැර කරපුවා ඒ විදිහේ බාධා කරලා අකුසල කරපු කර්ම කරපුවාට සිද්ධ වෙන දනුවන් වලින් එකක් තමයි මේ පංචවිධ වද බන්ධනය. දැන් මේ කියන්නේ කටුඉඹුල. මේ කටුඉඹුලේ ආකාරය තමයි මේ කටුඉඹුලේ උඩට යනකොට කටු පහළට හැරෙනවා. පහළින් උඩින් නම් පහළට එනකොට කටු උඩහට හැරෙනවා. ඒකට ඇමීමට ඇමිලා දුක් විඳින්න සිද්ධ වෙනවා.
මේ කටුවේ මුලේ දුක් විඳින්නේ මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලයේදී පරදාර සේවනීය පරපුරුෂ සේවනීය කරලා ඒ කාමයේ වරදව හැදෙරිච්ච නැත්තම් මේ තත්ත්වයටපත් වෙන්නේ මේ දුක් විඳින්නේ ඒ ඇත්තෝ. මේ ලෝක මුනිරය කියලා කියන්නේ ලෝධිය කියන නිරය කියන එකයි ලෝධිය හැලියේ පැහැෙන එකයි මේ සිද්ධ වෙන්නේ. මේ දුක් විඳින්නේ මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලයේදී ශ්‍රමණ බ්‍රාහ්මණයට හිංසා පීඩා කරපු නොයෙක් ජහත කරපු ඒ විදිහ අකුසල් කරපු ඇත්ත තමයි මේ ලෝක මුනිරේ වශයෙන්. දැන් මේ තියෙන්නේ අවීචි මහා නරක ආදිය. අවීචි කියන්නේ ගින්දර කියන එකයි. අවීචියෙහි ස්වභාවය චතුක්කන්නෝ චතුද්වාරෝ ආදිය සඳහන් කර පිළිදෙන පොන් හතරක් තියෙන දොරවල් හතරක් තියෙන උඩ යට හැම පැත්තෙම ගිනි අරගෙන තියෙන්නේ. ඉතින් මේකේ දුක් විඳින ඇත්තෝ වේගයෙන් දුවගෙන යනවා. මේ දොරවල් හතරක් තියෙනවා. ඒක දොරවල් ඇරලා තියෙන්නේ. ඇරෙන දොර ඇරලා තියෙන තැනට දුවනකොට දොර වැහෙනවා. ඊට පස්සේ ආයෙ දුවන ඊළඟ තැනට. ඒ වෙනකොට එතනත් දොර වැහෙනවා. ওই විදිහට කාලාන්තරයක් තිස්සේ මෙරි ඉපදී මේ දුක් විඳලා තමයි මේ අකුසලයන්ගේ විපාක විඳින්නේ. ඒ අකුසල කර්ම කියන්නේ අනතරේ පාප කර්ම කරපු ඇත්තෝ. ඒ වගේම ඔය බුදුරජාණන් වහන්සේට හිරිහැර කරපු බෝධිසත්වයන්ගේ ජීවිත නැති කරපු ඊළාට කායභාරයන් ගත්තාම ඒ ඇත්තන්ට අපරාධ කරපු ඔය විදිහේ නරක වැඩ කරපු අය පංචානන්තරේ කර්ම පාප කර්ම කරපු ඇත්තෝ තමයි මේ අවීචිය උපදින්නේ. ඒකදලා මේ විදිහට පිච්චි දුක් විඳින්නේ ඒ අකුසල කර්ම කරපු අය. මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ කාලය ගත කරපු ඇත්තන්ට ලැබෙන අනිෂ්ට විපාකයක් මේක. අම්මා තාත්තට සැලකීම වැඩක් නැහැ. මම නැත පියා නැත ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත ඒ ඇත්තන්ට සැලකීම වැඩක් නැත. ඔය ආදී වශයෙන් මිත්‍යා දෘෂ්ටික ආකාරයට සිතුවිලි වලින් යුක්තව වාසය කරපු ඇත්තන්ට පැමිණෙන එක දුකක් තමයි. කර්ම විපාකයක් තමයි මේ ගිනිගත් භූමියෙහි ගිනිගත් කරත්තයක බැඳගෙන මේ යමපල්ලෝ මේ ඒ නිරිසතාව එහාට මෙහාට ඇදගෙන යනවා. අපාය දුක් විඳින ඇත්තෝ මට හරි පිපාසයි කියලා කිව්වහම යමපල්ල මොකද කරන්නේ? ලෝධිය පොවනවා. ඒ ලෝධිය පොවන එක තමයි මේ තියෙන්නේ. පිපාසයි කියලා කිව්වහම දෙන්න තියෙන දේ තමයි ලෝධිය පොවන එකයි මේ කරන්නේ. මේ කර්ම විපාක විඳින ඇත්තන්. මේ තියෙන්නේ මේ අසිපත් නිරය. අසිපත් නිරය කියන්නේ මේ ගස්වල පොළක වගේ ඒවා කඩු වගේ. එතකොට මේකේ යන ඇත්තන්ගේ මේ ඇඟ ශරීරම කැපෙනවා. මුළු ඇඟම කැපිලා ඊට පස්සේ මේ ලුණු වතුර තියෙන මේ වේතරණි මේ ගඟට වැටෙනවා. ඒක තුවාල වුණාට පස්සේ ලුණු වතුර ගාවම කොහොමද වෙන්නේ? ලැබිලාකනේ. ඒ විදිහේ දුක් දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ දුක් ඉන්නේ මේ එක එක්කිනාට පහර දීමෙන් අත්පය පහර දීමෙන් හිංසා පීඩා කරපු ඇත්තන්ට ඒ වගේම මේ දරුවන් විනාශ කරපු ගබ්සා කරපු ඇත්තෝ ඒ වගේ වැරදි කරපු ඇත්තෝ තමයි මේ අසිපත් නිරේ පසවන්නේ මේ වේතරණි නිරේ පසවන්නේ. මේකට කියන්නේ ගූත නිරය කියලා. ඒ කියන්නේ අසුචි වලින් පිරිච්ච නිරයක්. මේ නිරේ දුක් විඳිනවා, අසුචි ඛණ්ඩ වෙනවා. ඒ වගේම මේ අසුචි වල පණුව ඉන්නවා. පණුව මේ තැනත්තගේ ශරීරය හිල් කර කනවා.
ඒ විදිහට දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම දුක් විඳින්නේ මේ අනුන්ගෙන් ආහාර පාන ආදී අරගෙන යාළු මිත්‍රයන්ගෙන් ඊට පස්සේ තමන්ගේ දෙයට ආවට පස්සේ ඒ මුසල කරන යෝගී යත්තන්ගේ දේවල් හොරගම් කරන ඊළඟට අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න ඔය විදිහේ වැඩි කරපු ඇත්තෝ තමයි මෙතන ඇවිල්ලා මේ දුක් විඳින්නේ. මේ පොළවේ නිදි කරවලා මේ පොළවත් ගිනිගත්ත පොළවක් නිදි කරවලා මේ වැයෙන් සහිනවා. එතකොට මේ වගේ දුක් විඳින්න සිද්ධ වෙනවා. මෙලවක් නැහැ, පරලොවක් නැහැ, දන් දීමේ විපාක නැහැ. ඔය ආදී වශයෙන් මිත්‍යා දෘෂ්ටික ආකාරයට ජීවත් වෙච්ච ඇත්තෝ, ඒ අදහස් තියෙන ඇත්තෝ මේ නිරේට වටනහම වෙන්නේ මේ විදිහේ දුක් විඳින්න. මේ සිද්ධ වෙන්නේ කියතෙන් ඉරණ එක මේ කරන්නේ යමපල්ලෝ. මොකද මනුස්ස ලෝකේ ඉන්න කාලයේදී මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, දන් දීමේ විපාක නැහැ ආදී මිත්‍යා දෘෂ්ටික ආකාරයේ අදහස් ඇතුව ඒවා මිනිස්සු මුලා කරපු මිත්‍යා දෘෂ්ටිය වතුරෝපු ඇත්තොන්ට ලැබෙන විපාකයක් මේක. මේ අහුල් එකෙන් එල්ලලා වෑයෙන් සයින් එක මේ කරන්නේ. මිත්‍යා දෘෂ්ටික අදහස් ඇතිව ඒ මිත්‍යා දෘෂ්ටික අදහස් අනිත් ඇත්තන්ට කවපු ඒ විදිහේ ජීවිත ගත කරපු ඇත්තන්ට ලැබෙන විපාක මේ වෑයෙන් සැහීම. ලෝකාන්තරික නිරය සක්වල තුනක් අතර තමයි මේ ලෝකාන්තරික නිරය තියෙන්නේ. මේක තද අන්ධකාරයෙන් තියෙන තද සීතලක් තිබෙනා වූ ප්‍රදේශයක්. ඒතකොට මේකේ මේ අන්ධකාරයේ ඉන්න සත්‍යෝ දන්නේ තවත් මේකේ සත්‍යෝ ඉන්නවා කියලා. ඒ සත්‍යයන්ට පේන අවස්ථාවක් එනවා. මේ ලෝකාන්තරික නිරයේ ආලෝකයක් වැටෙන. ඒ ආලෝකය වැටෙන්නේ බෝධිසත්වයන් වහන්සේගේ උපතේදී, ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේදී, ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරන අවස්ථාවේදී. ඒතකොට මේ ආලෝකය වැටෙනහම තමයි ඇත්තටම පේන්නේ තවත් මේක ඉන්නවා කියලා. එතකොට මේක තද සීතල තියෙන තද අන්ධකාරයක් තිබෙන නිරයක්. ඉතින් ඒ නිරයට වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටික විදිහට ජීවත් වෙච්ච අය. සිද්ධ වෙන්නේ නිරයේ ඉන්න ඒ සුනකයෝ මේ නිරිසත්වයාව මස් කඩාන ඒ නිරිසත්වයාගේ මස් කඩාන කන එකක් තියෙනවා. එතකොට මේ දුකට පස් වෙනවා මසුරුකමින් ජීවත් වෙච්ච අනිත්‍ය දන් දෙන ඒවට වළක්වපු මේ විදිහේ වැඩි කරපු ඇත්තෝ මේ විදිහේ දුක් විඳිනවා. මේ යමපල්ලෝ මේ නිරි සත්‍යයට මේ උල තියෙන එකක් කරන්නේ. ඒ දෙන දුක් රාශියෙන් එකක් තමයි මේ විතර උල කැවීම. මේ ඉතින් තියෙන්නේ සතර පෙර නිමිති. සිද්ධාර්ථ කුමාරයා ගිහි ජීවිතේ අධික සැප විඳින අතරදී එලිමහට ගියාට පස්සේ දැකපු දේවල් මේ මහල්ලෙක්, ලෙඩෙක්, ඊළඟට මලමිනියක්, ඊළඟට පැවිදි කෙනෙක්. ඒ අනුව කලකිරීලා පැවිදි කෙනාගේ ස්වභාවය දැකලා
මේක තමයි එක පිළිතුර කියලා හිතාගෙන තමයි උන්වහන්සේ වහා අභිනිෂ්ක්‍රමණය කිරීම සඳහා අධිෂ්ඨාන කළේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි